රට තුලනය කළා. ඊට පස්සේ අපිට ප්‍රධානයෙන් පේන්නේ මුටසිව. එතකොට මුටසිවගෙන් පස්සේ අපිට පේන්නේ දේවානම්පියතිස්ස. ක්‍රමක්‍රමයෙන් අපි පේනවා දේවානම්පියතිස්ස කොයිතරම් ඉන්දියාවේ මේ ගංගා නිම්නයත් එක්ක සබඳතා පැවැත්වුවද කියලා. සහ ඒවට කොච්චර නතු වුණාද කියන එක. කොච්චර හරි මේක ඊටාම පරිස්සමෙන් මහාවංශය අරන් කියවලා බලන්න. දුටුගැමුණු මේ කවුද දේවානම්පියතිස්ස රජුරෝ තුටුපඬුරු යවුවාම අශෝක රජතුමාට අශෝක ඒ ගිය ඇමතියෝ දෙන්නටත් තුටුපඬුරු දීලා ඒගොල්ලන්ට හොඳට සලකලා මේ රාජ කකුද බාණ්ඩ දීලා කියනවා ගිහිල්ලා උඹලගේ රජුරෝ නැවත අභිෂේක කරපල්ලා. හරි එයාගේ සීල් එක යටතේ. එතකොට දෙන දේවල් ඒ පංච කකුද බාණ්ඩත් එක්ක තව දේවල් දෙනවා. මට මම වගේ හිත ගිය තැනක් තියෙනවා මේ හරිම කුතුහලාත්මකව. එක තැනක කියනවා මහාවංශයේම කියනවා මේ දීපු දේවල් මොනවද අශෝක රජතුමා අර අපේ ගිය දූතයෝ දෙන්නට දෙනවා මේවත් අරන් යන්න කියලා. ඒ දෙන දේවල් තමයි ශකුණාකෘත හැල් කියලා වචනයක් තියෙනවා. ශකුණාකෘත හැල් දෙනවා අරන් එන්නේ කියලා ලංකාවට. ශකුණ කියන්නේ පක්ෂියා. හැල් කියන්නේ වීනේ. ඔව්. ඒ කියන්නේ කුරුල්ලන් විසින් ඇහිඳගෙන එන ඇල්. කියන්නේ කුඩා ඇට වර්ගයක් අමගෙන සූදුරු සම්භව වගේ එකක් වෙන්න ඇති. ශකුණාකෘත හැල්. එතකොට අශෝක රජුරු අර නොඑක් දේවල් දීලා ඒ අමතරව දෙනවා ශකුණාකෘත හැල් මේවත් අරන් ගිහිල්ලා වවන්නේ කියලා. හරි. එතකොට කුතුහලයක් වෙනවනේ සර් දැන් ඇයි ඒවත් දුන්නේ ඇයි දෙන්නේ ඒක අපි අහලා තියෙනවද කොහෙවත් ඔව් දැන් මට නම් අහන්න හිතුණා අහන්න හිතෙනවනේ දැන් ඒක මෙහෙම කියනකොට අපේ ශ්‍රාවකයන්ටත් හිතවත් අහන්න හිතෙයි මොකටද මේ හාලුත් එවන්නේ වී හාල් නෙමෙයි වී හරිද ශකුණාකෘත හැල්ලෙවනවා ඊට පස්සේ අශෝක මේ සංඝමිත්තා මහතරණින් වහන්සේ ශ්‍රී මහ බෝධිය වඩමවාගෙන මේ රටට එනකොට නැවට නග්ගනවා නොයෙකුත් ශිල්පීන් නොයෙකුත් ශිල්පීන් අපි ඒක හොඳට දන්නවනේ හරි සොලොස් කලාවන් ඒවා කියලා ඒ මොකටද දෙවන්නේ මෙහෙ නැද්ද මේවා හරියට විග්‍රහ කරලා බැලුවොත් මේ මොකද්ද මේ වෙන්නේ මේ ඉන්දියාවට උවමනා වෙනවයි කියලා ඒ වෙළඳාමට උවමනා වෙනවයි කියලා හිතන දේවල් ඉන්දියාවේ පස ඔබ දන්නවනේ ඔබ ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවනේ මොනතරම් කරකශද කියලා අපිට පේනවනේ ඉස්සර නම් මේ අපි චෙන්නයි වලින් මේ ඉස්සර මදුරාසිය කියලානේ කේ මදුරයි මේ රේල්වේ ස්ටේෂන් එකෙන් මැඩ්‍රාස් වලින් නැගලා අපි නිව් ඩෙල්ලි වලට කෝච්චිය යනකොට දවස් 3ක් නාග්පූර් පව් කරගෙන අපිට දෙපැත්ත බලනකොට පේනවනේ අර ගොම වැරටි වේලන කාස්ටක වෙච්ච කෙන්ඩෑරි එළුවෝ කොච්චර ශුෂ්කද කියලා ඒ භූමිය ඒ එක්කම අනිත් පැත්තට දැන් අපේ ඔය දඹදිව යන උදවිය මේට හොඳට මතක ඇතිනේ මේ චෙන්නයි වලින් නැගලා වර්ණාසි දක්වාම යනකොට දවස් 4-5 කෝච්චිය යනකොට ඒ කොච්චර ශුෂ්ක පැති වලින්ද යන්නේ කියලා. එතකොට ඕවා දැක්ක කෙනෙකුට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අශෝක රජතුමා ශකුණාකෘත හැල් අපට එවන්නේ මොකටද කියන එක. ඒ කියන්නේ මේ අපේ පළවෙනි වතාවට අපේ කාටත් තේරෙන වචනෙන් කිව්වොත් මේ සීඩ්ස් බීජ වර්ග අපේ රටට එනවා ආගන්තුක බීජ වර්ග. එතකොට සංඝමිත්තා මෙහෙණින් වහන්සේත් එක්ක නැවේ එන්නේ කවුද? ශිල්පීන්. එතකොට ඒ ශිල්පීනුත් මෙහෙ එනවා. හරි. එතකොට අපි කල්පනා කරන්න ඕන ඒ ශකුණාකෘත හැල් මෙහෙ ආවම සහ අර ශිල්පීන් මෙහෙ ආවම මේ සමාජයේ ශිල්පීන්ටයි මෙහෙවවපු හැල් වලටයි මොකද වෙන්නේ කියන එක. ඒ කියන්නේ එක්තරා ආකාරයක ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් මෙහෙ දාන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඇයි අපේ පොළවේ මොනවා විසිකලත් පැලවෙන සාරවත් පොළවක්. එහෙමනම් අන්තර්ජාතික වෙළඳාමට උවමනා කරන දේවල් මෙහෙ වවා ගන්න පුළුවන්. හරි. ඒ නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳාමට ලබා ගන්න පුළුවන්. එක පැත්තකින් බැලුවම අද වෙන දේවල්ම ඒ කාලෙත් අපිට වෙලා තියෙනවා. History repeats. එතකොට දැන් අපට උත්තරයක් එනවා ඇයි මහා නාගලා රුහුණ දාලා ආවේ? දැන් සර් දැන් මේ ඔය කුලවලට අයිති උදවිය. එතකොට ඔය මේ හාල් වීයට පවා එවන්න ඇත්තේ ලංකාවේ උදවියට පරිභෝජනය කරන්න නෙමෙයිනේ. මේවා සමහරවිට අපි තාමත්
මේ කුඩා ප්‍රමාණයක්ව පරිභෝජනයට ගන්න ඇති. ඔය හදන්න වල්ලං එක කර්මාන්ත රෙදිපිලි සලුපිලි ඔක්කොම හදලා ඉවරනයන් පස්සේ මේ වෙන රටවල්වලට යවාගණ්ඩ මේ ලාබෙට හදාගන්න පුළුවන් කියන ආකල්පෙන් වෙන්ඩදින ඔය සර්කයන විදිහට ඒවලා තියෙන්නේ. ඔවුනුවන් දැන් අපි කිව්වේ ආකල්පෙන් වෙන්න ඇති කියලානේ. නෑ වෙන්න ඇති නෙමෙයි. එහෙම තමයි. මොකද දැන් අපි තිස්සමාරාමේ කැනීම් කරනකොට අපිත් කැනීම් කරලා තියෙනවා. විදේශීය පුරාවිද්‍යාඥයෝත් කරලා තියෙනවා. මේ රටේ ආයත් කරලා තියෙනවා. ඉතින් ඒවා බැලුවට පස්සේ දැන් ඔය තිස්සමහාරාමේ ඔය තානායම තියෙන මේ ගොඩැල්ල ඒක පැරණි නගරයේ තිබිච්ච තැනනේ. හරි. ඒ හාරනකොට අපිට පේනවා ඉන්දියාවෙන් කානේලියන් කියන ගල් වර්ගය ගෙනල්ලා පබළු හදලා තියෙන්නේ අපේ රටේ. හරි. එතකොට මේ පබළු අපිට වෙන පබළු නිෂ්පාදනාගාර තියලා තියෙනවා. ඉතින් මේ නිෂ්පාදන